Hello, my dear students. I'm your English Sudashina Kumaragi. Success online. ඒ වගේම ජනහද TV රූපවාහිනී channel එකේ අනුග්‍රහයෙන් තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් විභාග ප්‍රශ්න පත්‍ර පන්ති මට්ටමින් ගෙදර ඉඳගෙන මේ වීඩියෝ එක බලලා ඔබට පුළුවන් ගමින් ගමට අපේ ඉංග්‍රීසි වැඩසටහන ඒ වගේම ආයතනෙන් ආයතන සම්බන්ධ වෙලා ඔබට මේ පේපර් එක අතට අරගෙන එහෙම නැත්නම් තැපෑලෙන් ගෙන්නගෙන එහෙම නැත්නම් WhatsApp හරහා WhatsApp group එකට සම්බන්ධ වෙලා මේ පේපර් එක අරගෙන මොන grade 2 අපේ යාළුවන්ට පුළුවන් තනියම විභාගයට ප්‍රශ්න හැදෙන හැටි ඉගෙන ගන්න activity based oral english අබෝ ක්‍රමයට වල ක්‍රියාකාරකම් පොතේ තියෙන වචන වාක්‍යයට පේපර් එකක් ආශ්‍රයෙන් ඉගෙන ගන්න. මම ඉතාමත්ම හොඳින් ඔබට කියලා දෙන්නයි යන්නේ. බලමු කොහොමද මේ පේපර් එකේ දෙවෙනි පිටුව මේ තියෙන්නේ. පළවෙනි grade 2 වල grade 2 පේපර් එකේ දෙවෙනි පිටුව තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. දෙවෙනි පිටුව හැටියට අපි යොදාගෙන තියෙන්නේ මෙන්න මේ activity book එකේ තියෙන වචන ඔබ ඉගෙන ගන්නට වෙනවා මේ වචන කියන්නට ඒ වගේම තේරුම ඉගෙන ගන්න වෙනවා. ඒවා පාඨ කරලා ඒ පාඨ කියන්නට පුරුදු වෙන්න ඕන. ඉතින් number 1 orange bed ඔබ ඇඳ orange color වලින් පාඨ කරලා orange bed කියලා කියන්න පුළුවන් නම් හරි වටිනවා. Number 2 red pillow you have to color the pillow with red color. ඔන්න red color වලින් color කරලා red pillow කියලා කියන්න ඕන. Number 3 blue comb නිල් පාට පනාව නිල් වලින් color කරන්න. Number 4 green mug කොළ පාට මග් එකක් කෝපයක් කොළ පාටින් පාට කරන්න green mug කියලා කියන්න. Number 5 blue glass නිල් පාට වීදුරුවක් නිල් වලින් color කරලා this is a blue glass කියලා කියන්න ඕන. ඊළඟ number 6 orange soap සබන් කැටේ orange වලින් color කරන්න. This is an orange soap මේ තැඹිලි පාට සබන් කැටයක් කියලා කියන්න ඕන. සබන් එකක් කියලා කියන්න ඕන. Number 7 grey knife පිහිය අලු පාටින් පාට කරන්න. අලු පාට grey color. This is a grey color knife. එමෙතන this is a grey knife. අලු පාට පිහිය. Number 8 grey fork ගෑරුප්පුවක්. අලු පාට ගෑරුප්පුවක්. This is a grey fork. Number 9 grey spoon අලු පාට හැන්දක්. This is a grey spoon. අලු පාට හැන්දක්. මේ තියෙන්නේ අලු පාට හැන්දක් කියලා කියන්න පුළුවන් වෙනවා. Number 10 pink plate පිඟාන රෝස පාටින් පාට කරන්න. ඊට පස්සේ කියන්න this is a pink color plate. මේ තියෙන්නේ රෝස පාට පිඟානක්. Number 11 yellow cup කහ පාට කෝප්පයක්. This is a yellow cup. මේ කහ පාට කෝප්පයක්. Number 12 දොළොස්වෙනි වචනය. Yellow saucer. Saucer. PVC. This is a yellow saucer. මේ තියෙන කහ පාට පීරිසියක්. ඔය විදිහට කියන්න පුරුදු වෙන්න, පාඨ කරන්න, පාඨ කියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් listening lesson එකට යන්න. listening lesson එකේදී මේ කියන විදිහටම ඔබට වචන ලියන්න පුළුවන්. bed bed bed. Number 2 pillow pillow comb පනාව comb comb mug කෝපය mug glass 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 soap සබන් soap soap knife පිහිය knife 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 පිහිය fork 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 ගෑරුප්පුව spoon 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 හැන්ද plate 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 පිඟාන cup cup කෝප්පේ saucer 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 පිරිසිය toothbrush tooth brush toothbrush දත් බුරුසුව toothpaste දත් බේත් paste paste ඔන්න ඔය විදිහට ලියලා ෆිල් කරලා බ්ලැන්ක්ස් ටික ස්තැන් ටික පුරවලා කියන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේක කියන්න බැරි නම් ඔන්න කියවන හැටි තියෙනවා. රීඩින් ස්කිල් එක දියුණු කරගන්න ඔන්න සක්සස් ඔන්ලයින් අපි සූදානම් වෙලා තියෙනවා. ශබ්දය දෙන්න. ප්‍රොනන්සියේෂන්. බෙඩ් ඇඳ පිලෝ කොට්ටය පුරුදු වෙන මේ විදිහට. කොම් පනාව මග් කෝපය ග්ලාස් වීදුරුව සෝප් සබන්
ෆෝක් ගෑරුප්පුව ස්පූන් හැන්ද ප්ලේට් පිඟාන නයිෆ් පිහිය කප් කෝප්පය සෝස පීරිසිය ටූත් බ්‍රශ් දත් බුරුසුව ටූත් පේස් දත් බේත් ඔන්න ඔය විදිහට කියන්න සිංහල වහලා ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් නම් ඔබ හපනෙක් ඔබ දක්ෂයෙක්. අපි යනවා රීඩිං ස්කිල් එක දියුණු කරගෙන ඔන්න ඔය විදිහට අපි යනවා ස්පීකින් රයිටිං වලට යනවා. ලිවීම බෙඩ් මේ විදිහටම ඔබට ලියන්න පුළුවන්. මේ ලියලා තියෙන විදිහටම හිස්තැන් තුනක් තියෙනවා. ඔබට පුළුවන් ලස්සනට ලියන්න අකුරු BED බෙඩ් ඔය විදිහට කිය බෙඩ් පිලෝ කොම් ඔන්න ඔය විදිහට වචන සියල්ලම මග් ග්ලාස් සෝප් නයිෆ් ෆෝක් ස්පූන් ප්ලේට් කප් සෝස ඔන්න ඔය විදිහට පාඩම් කරන්න කියවන්න වචන ටික තනියම ලියන්න පුරුදු වෙන්න නිතර ලියනකොට ඔබට හොඳට ලියන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට ඔබට පුළුවන් මේ වීඩියෝ දකින කවුරු හරි දුවෙක් පුතෙක් යාළුවෙක් ඉන්නවා නම් grade 2 වල ඔන්න 2 වල විතරක් නෙවෙයි හැම පන්තියකටම grade 1 2 11 13 ඔන්න ඔය විදිහට පෙර පාසල් දරුවෝ පවා ඒ අදාළ ගෲප් වලට සම්බන්ධ වෙන්න නම පාසල පන්තිය WhatsApp අංකය 072 233 5000 දුරකථන අංකයට එවන්න. ඔන්න ඔබට සම්බන්ධ වෙලා ඊටම සහනදායි මුදලකට නිබන්ධනයට පමණක් ගෙවලා ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ගෙදරටම ඔබේ ටියුට් එක ලබා ගන්න පුළුවන්. පන්ති වලට එන අයට පුළුවන් පන්තියේදී මේව ලබාගෙන ගෙදරදී වීඩියෝ එක බලලා කරලා දැනුම් වැඩි කරගන්න. සුබ දවසක්. මම ඉංග්‍රීසි සුදර්ශන කුමාරගේ.